චක්කුකරණි කෙනෙකුට ඇස තිබුණට ඇසෙන හැම දෙයක්ම පෙන්වන්නේ නැහැනේ. ඇසට හැම දෙයක්ම පෙනෙන්නේ නැහැ. නේ. ඇසින් දැකිය හැක්කේ ලෝකයෙහි තිබෙන දේවලින් ඊටාම සුළු කොටසක්. අපි ලෝකය කියන එක රූප වශයෙන් ගත්තොත් රූප 28ක් නේ තියෙන්නේ. ඒ රූප 28 අතුරෙන් ඇසිය දැකිය හැක්කේ එකම රූපයයි. මේ වර්තමානයේ ඇසට ගැටෙන දේ විතරයි. ඒ ඇස් වර්තමානයේ ඇසට ගැටෙන දේත් අරමුණු උනේ නැත්තම් කිසිසේත්ම අපි දැනගැනීමක් දැකීමක් සිද්ධ වෙන්නේ නැහැ. එයටයි කියන්නේ රූපායතනය කියලා. නැත්තම් වර්ණ රූපය කියලා. ඇසින් දැකිය හැක්කේ එය පමණයි. ඒත් අප හිතාගෙන ඉන්නේ ඇසින් ලෝකයේ තිබෙන ඔක්කොම දකින්නවා. ඇසින් ලෝකයේ තිබෙන ඔක්කොම දකින්නවා කියලා. එහෙම දැකීමේ ශක්තියක් ඇහි නැහැ. මේ මම නෙමෙයි මේක කියන්නේ බුදුරජාණන් වහන්සේ. ඇහි ඉපදෙන සිතටත් නැහැ. එහෙම හැකියාවක්, එහෙම ශක්තියක්. ඇහි කොහොමඩත්ම නැහැනේ එතකොට. මේ ඔක්කොම මේ වාට මේ දැනෙන කරන මේ පේන අහස වලාකුළු මේ වතුර යන මේ සුළඟට වතුර හැදෙන රැල්ල මේ කොළ මාළු ඉන්නෝ දැන් මේ ටිකකට කලින් මේකේ හිටියා එක එක සත්තු මාළු අල්ලන්න බලාගෙන ඉන්න කෑම වේල හොයා ගන්න දඟලනවා සමහරක් රැකගෙන ඉඳලා කෑම වේලක් අරගන්නකොට අනිත් කොහොටි අනිත් සත්තු ටික ඇවිල්ලිවලා කුරුළු ටික ඇවිල්ලිවලා රණ්ඩු වෙලා අරකට ඇහැ ගන්නවා. දැන් අපිත් මම හිතුවේ අපිත් මේ බලාගෙන ඉඳලා මේ ඇති වෙන ඔය අල්ලනෝ දැකලා හරි මාළු අල්ලනෝ දැකලා හරි දැන් මීට මොහොතකට කලින් මෙතන ගියා බෝට්ටු නෙමෙයි ඔරු පොඩි යනවා මාළු අල්ලන ඒ අල්ලන එකක් දැකලා හරි අපිට ආසාවක් ඇති වුණොත් නැත්නම් මේ කුරුල්ල අන්න අද කෑම හොයාගත්තා කියලා සතුටු වුණොත් අපිටත් ඔන්න ඔය ඉපදීමම සිද්ධ වෙන්න පුළුවන් නේද? මේ ලැබිලා තියෙන මේ වාසනාවන්ත ජීවිතයක් බලන්න කෑම වේල බෙදලා අතට ගෙනත් දෙනවා අම්මා. ඉගෙන ගන්න පුළුවන් වෙලා තියෙනවා. මෙච්චර සුන්දර දහමක් අහලා සිත සැහැල්ලු කරගෙන පීඩාවකින් තොරව ජීවත් වෙන්න ලැබිලා තියෙනවා. කෑම ටික අතට හම්බ වෙනවා. කොච්චර වාසනාවන්තයිද? මේ කුරුල්ලෝ රැකලා ඉඳලා පැයක් දෙකක් මම ඉස්සෙල්ලා බලාගෙන හිටියා. ඉඳලා ජන්තම් හොයාගත්තාම කුරුල්ලෝ සෙට් එකක්ම ඇවිල්ලි ඉවරලා රණ්ඩු වෙලා ඒක අරගෙන ගියා. ඊට පස්සේ ඉතින් අරුට තරහයිනේ. ඌත් එතනින් තව කෑග ගහ තව ගිහිල්ලා ආයෙ ඉතින් රැකගෙන ඉන්නවා ආයෙ එකක් අල්ල ගන්න. ඔන්න ඔහොමයි සතෙක් වුණාම ඉඳින්නේ. ඔයාට හිත නැහැ කියන්න බෑනේ. ඔහුගේ වේදනාව එතන ඒ කෑ ගහilla තියෙනවා. අනිත් අය අනිත් කුරුල්ලෝ ඇවිල්ලි ඉවරලා ඒක දැහැ ගැනීම, අනිත් අයගේ අනුසතු දේ ගැනීම, ඒ ආසාව, ඒ තරහව, ඒ රණ්ඩුවේ ඒ දේවල් වල එතන තියෙනවා. එතකොට අපිට එතන ඉපදෙන්නේ නැහැ කියලා කියන්නත් බෑනේ. දැන් හිතන්න මම ඒක දිහා බලාගෙන ඉඳලා මං ඌ කැම වේලා ලැබුණා ඌට කියලා සතුටු වුණොත්. අන්න අර මේ මාළුව මැරුණා ඉතින් මේ කුරුල්ල කියලා එහෙම කියන්නත් බෑනේ. ඒක ලෝක ස්වභාවය. සත්‍යව සතෙක්ගේ ගොදුරක් වීම. ඒක ඒ හැදිලා තියෙන්නෙම අපි මම ඒක දැකලා ආස කරා නම් මටත් ඒ ඉපදීම ලැබෙන්න පුළුවන්. මේක නිකන් මේ ශරීරය කියන්නේ නිකන් ඇඳුම් මාරු කරනවා වගේ වැඩක් නේ. ඇසෙන කරන දැනන කරන හැමතැනින්ම සිත් උපදිනෝ. ඒ සිත චුතිසිත මේ ශරීරයේ ආයුෂය ඉවරුනහම මේ ලෝකේ හටගත්තා වගේම ලෝකෙත් නැති වෙනවා. ඒ වගේම මේ සිරුරත් එතුණා වගේම සිරුර කාලයක් තියෙනවා ඒකත් නැති වෙලා යනවා. ගහක් මේ වුණාම ගහක් මැරෙනවා ඒ ගහෙත් කාලයක් තියෙනවා. මේ ගඟටත් කාලයක් තියෙනවා. ඒ වගේ මේ අපි දකින්න කරන හැම දෙයකටම කාලයක් තියෙනවා. යම්කිසි කාලපරාසයකට පස්සේ හැමදේම විනාශ වෙලා යනවා. මේ හදලා තියෙන තැන වුණත් ඒ වගේ කෙටි කාලයයි. සතෙකුත් කෙටි කාලයයි. ඒ වගේම ඊටත් වඩා වේගෙන් ඇති වෙලා නැති වෙලා යන දෙයක් තියෙනවා ඇසට නොපෙනෙන දෙයක්. ඒ තමයි හිත. මේ මොහොතේ ඇති වෙලා මේ මොහොතේම ජරාවටපත් වෙලා මේ මොහොතේම සිඳිලා විඳිලා යනවා. ඇති වුණා හටගත්ත නැති වුණා.
අන්න ඒක තමයි මේ තියෙන ඇති වී නැති වී යාමේ ස්වභාවයේ කුඩාම අවධිය. නොපෙනෙන තැන, අරූපී තැන. මේ අපි දකින්නේ රූප නේද? ඉතින් අපිට කියන්න බෑ මේ ඇහැට ශක්තියක් තියෙනවා කියලා මේ ඔක්කොම දකින්න. ඇහි උපදින සිතටයි ඒ දැකීම තියෙන්නේ. ඇහි උපදින සිත චක්කු විඥානය කියලා කියනවා ඒකට. පාලියෙන් කියනවා චක්කු විඥානය. ඇහැසේ උපදින සිත. ඒ ඇසේ උපදින සිතට ගන්න පුළුවන් මේ වර්තමානයේ දකින දේවල් විතරයි. වර්තමානයේ දැකෙන ඔබේ ඒක අරමුණු වන ගමන් වර්තමානයේ ගත්ත සිත හැදුනා. ඒ සිතත් ෂණයකින් ඇති වෙලා නැති වෙලා බිඳිලා යනවා. නැවත නැවත අරමුණත් එක්කම අරමුණු වෙනවා නම් ඒ ඇහි සිත උපදිනවා. අන්න ඒකෙන් තමයි මේ දැන ගැනීම කියන දේ සිද්ධ වෙන්නේ. ඒ දකින්නේද ලෝකෙහි තිබෙන දේවල් වලින් ලෝකයයි කියන දෙයින් එක කොටසක්. ඒකත් ලෝකයක් තමයි. ඒ රූපායතනේ සංඛ්‍යාත ලෝකය. ලජ්ජති පලුජ්ජති ලෝකෝ වෙන කිසිවක් දකින්නට බෑ. මේ වර්ණ ඒ ඇසට වැදිලා ඇටේ හට ගන්න රූපයක්. ඒ රූපය හදාගත්තාම රූපයක් වර්ණයක් තියෙනවා, ආලෝකය තියෙනවා. ඇහැට ආලෝකය පතිත වෙනවා. ඇහැ තියෙන නිසා ඇහැ තුලින් රූපයක් හැදෙනවා. ඕක ඔය හැදෙන අරමුණු වෙලා ඔය හැදෙනවත් එක්කම විඥානය හට ගන්නවා. ඔකට පස්සේ කියලාත් අපි කියනවා. නමුත් නුවණ එහෙම නෙවෙයි. චක්කුකරණී කියවේ මේ දර්ශනය සිදු කරන දැකීම, සිදු කරන ධර්මයයි. ඇසින් දකිනවා වගේ දර්ශනය සිදු කරන දැකීම සිදු කරන ධර්මයයි. ඇසින් දකිනවා වගේ අපට සමහර ඒවා පිළිබඳව ප්‍රත්‍යක්ෂයෙන් තිබෙනවා. ප්‍රත්‍යක්ෂ කාලය කියන්නේ දර්ශනය, දැකීම කියන ඒක ප්‍රත්‍යක්ෂයක් හැටියටයි දකින්නේ. ඊට කියනවා අපි ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය කියලා. ඉන්ද්‍රිය 6ක්ම දක්වනවා. ඒ ඉන්ද්‍රිය 5ක් ප්‍රත්‍යක්ෂයක් ගැන කතා කරනවා. මොකද්ද මේ ඉන්ද්‍රිය 5ක ප්‍රත්‍යක්ෂය කිව්වේ? චක්කු, සෝත, ගාන, જીවහා, කාය. චක්කු කියන්නේ ඇස, සෝත කියන්නේ කන, ගාන කියන්නේ නාසය, જીවහා කියන්නේ දිව, කාය කියන්නේ කය. ඒවයින් නැති කර ගන්නා දැනීම ප්‍රත්‍යක්ෂ හැටියට ගන්නවා. ඒවාටයි කියන්නේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයයි කියලා. ඒ නිසායි කෙනෙක් කියන්නේ මම ඇහින්ම දැක්කා කියලා. මම දැක්කා. මට දැන් මෙතන පේනවා මේ වතුරක් පේනවා, වතුර ගැස්සෙනවා පේනවා, හුළඟ නිසා ඒ වෙනවා පේනවා. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය කියන්නේ අපි ඕකටයි. ඒ නිසායි කෙනෙක් කියන්නේ මම ඇහින්ම දැක්කා කියලා. මම දැක්කා කිව්වහම හරි. නමුත් ඒක තවත් තහවුරු කරන්නට, අවධාරණය කරන්නට කියනවානේ මම ඇහින්ම දැක්කයි කියලා. ඇහින්ම දැක්කයි කියන්නේ ඇහි ඒ දැකීම් ක්‍රියාව ප්‍රත්‍යක්ෂ කරන ධර්මයේ හැටියටයි. ඒ සාක්ෂාත් කරන නැත්තම් අත්දකින ධර්මයේ හැටියටයි. නමුත් ඇහැ බොහෝ විට අපව රවටනවා. තවත් විදියකින් කියනවා නම් අප හැමදෙනාම ඇහැට රැවටිලා තමයි ඉන්නේ. මේ දකින්න මේ ඇහැට රැවටිලා තමයි අපි මේ ඉන්නේ. ඇහැට රැවටිලත් අපේ ඉපදීමක් හට ගන්නවා. දුකක් හට ගන්නවා. කොච්චරනම් දුකට පත් වෙනවද? ඇහැටත් රැවටිලා. අන්න ඒ නිසා ඒ දැකීම නොවේයි මෙතන ගන්නෙ. චක්කු කරණී කීවේ මෙතන ඇසෙන් රූපාරම්මණයක් දකින්නාක් මෙන් මේ ස්කන්ධ පංචකය පිළිබඳ ඇති තතු දක්වන නුවණ උපදවනවා. ඒ පිළිවෙතයි කුමක්ද? මජ්ක්‍ධිමා පටිපදා. ඒ මජ්ක්‍ධිමා පටිපදා කියන මේ පිළිවෙත නුවණ ඇස ලබා දෙන පිළිවෙතක්. ඒකයි
ඒකයි එයින් උගන්වන්නේ. මජ්ක්‍ධිම පටිපදාව පිළිවෙතක් නුවණ ඇස ලබා දෙන පිළිවෙතක්. චක්කු කරිණී නුවණැස ලබා දෙනවා. මේ පින්වතුන්ට කවුරු හරි කිව්වොත් සෝවාන් මාර්ග ඵලයන්ට පැමිණෙන්නට නම් මෙන්න මේ පිළිවෙතේ යෙදෙන්නට කියා. ඒ කියා දෙන පිළිවෙත කුමක්ද? අන් කිසිදු පිළිවෙතක් නොවේ. අන් කිසිදු පිළිවෙතක් නොවේ. ඒ මේ මාර්ගය වශයෙන් දැක් වූ මජ්ක්‍ධිම පටිපදාවයි. ඒ මජ්ක්‍ධිම පටිපදාවෙහි පිළිබඳව තැනැත්තා ප්‍රධාන වශයෙන්ම ධර්ම දෙකකට වැටෙන්නේ නැහැ. මොනෝද? අනුනය, පටිගය නැත්නම් තණ්හාවයි ද්වේෂයයි කියන මේ දෙකයි. ඒ දෙකට නොවැටෙන්නේ මේ මජ්ක්‍ධිම ප්‍රතිපදාවේ නුවණ උපදවන බැවින්. කෙනෙක් ඇස කන නාසය දිව ශරීරයෙන් ගන්න දේවල් වලට ඇලෙනවා නම්, ඒව විඳින්න ආස කරගෙන ඉන්නවා නම්, ඒව මත්තෙම නැහෙනවා නම්, ඔහු කාමසුකල්ලිකාන යෝගයේ ඉන්නේ. ඔහු කවදාවත් නිවන අරමුණු කරන්නේ නැහැ. ස්වාමින් වහන්සේ කෙනෙක් වුණත් ගිහියෙක් වුණත් ඒ ඇස කන නාසය දිවකය දිව ශරීරය අරමුණු කරගෙන ඉන්නවා නම්, ඒක මත්තෙම නැහෙනවා නම්, ඒකෙන් පිනවීම බලාපොරොත්තු වෙනවා නම්, ඔහු කාමසුකල්ලිකාන යෝගයේ ඉන්නේ. අර අතන යන බෝට්ටුව පේනවනේ. අපිට කියන්න බෑ ඔහු ඒ තෘප්තිය බලාගෙන ඉන්නේ. ඇහැට, කයට, ශබ්දය. ඔහු ඉන්නේ කාමසුකල්ලිකාන යෝගයේ. කාමසුකල්ලිකාන යෝගයේම අරමුණු කරගෙන ඒක මැත්තේ ඉඳලා නිවන අරමුණු කරන්න බෑ. සියලු දුකෙන් මිදෙන්න බෑ. මේ මොහොතේ යම්කිසි ලැබෙන තෘප්තියක් වෙනුවෙන්, මේ මොහොතේ පෙනවීම වෙනුවෙන්, පීඩාවෙන් මිදීමෙන් මේ සදාකාලීන සැපත හොයන්න බෑ. ඒ කියන්නේ සදාකාලීන දුකෙන් මිදෙන්න බෑ. නැවතත් මම මතක් කරන්නම් අපි මජ්ක්‍ධිම ප්‍රතිපදාව පිළිපදින තැනැත්තා ප්‍රධාන වශයෙන්ම ධර්ම දෙකකට වැටෙන්නේ. ඒ මොනවද? අනුනය, පටිගය, තණ්හාවයි, දේශයයි. ඒ දෙකට නොවැටෙන්නේ මජ්ක්‍ධිම ප්‍රතිපදාව නුවණින් උපදවන බැවින්.